දෙවියන් වහන්සේව නමස්කාර කරන්න අද පල්ලියකට පිරිසක් ගියා. ඒ දවසේදී හිතපු නැති විදිහට පාස්කු ප්‍රහාරයක්, ඒ කියන්නේ බෝ ප්‍රහාර මෙලෙච්ච විදිහට අය හතර මෙදන්නා දරුවන් පාවන වැඩ පිළිවෙල දවසක්. ඒ නිසා මේ සම්බන්ධව දැනට අවුරුදු 6ක් පුරාවටම කතෝලික සභාව තමන්ගේ
මට අවදි කරගෙන තිබුණා. හැබැයි ඔබ දන්නවා කටුවපිටිය පල්ලිය, දෙච්චකඩේ පල්ලිය සහ කතෝලික නොවන ක්‍රිස්තියානි තව දේවස්ථානයක් ඔබට බිලි වුණා මඩකලපු. ඉතින් අද දවසේ නියෝජනය වෙන්නේ ක්‍රිස්තියානි කණ්ඩායම නියෝජනය වෙනවා. බොහෝ සභාවල් ගුණායකයන් නියෝජනය කරමින් ක්‍රිස්තියානි අපේ යම් කිසි අදහස් ප්‍රකාශ කිරීම මත වෙන සිද්ධ වෙන්නේ. අපි දන්නවා අවුරුදු 6ක් ගත වෙලත් අදත් ඒ මහමුලකරුවන් සහ ඒට අදාළ පාර්ශ්වයන් ගැන ඒ තරම් අවුරුදු ගාණක් යාට වැඩි එළියට ආවේ නැහැ. ඉතින් ඒක කාරණාවක් කියන්න කැමති විශේෂයෙන් ඒ තුවාල ලැබපු සාය පවුල් අය අදටත් ප්‍රශ්න වලින් අදත් ජීවිත වන්දි ගෙවනවා. හැබැයි ඔවුන්ට සාධාරණ කිට්ටුව යුතුයි. ඔවුන්ගේ ඉල්ලේ රජයන් ඉෂ්ට කළ යුතුයි. අපි දන්නවා බොහෝ අය තවමත් නිදැල්ලේ ඉන්නවා සහ බොහෝ අය තනිතන ප්‍රකාශ කරන මම ඊට දැක්කා හිටපු ජනාධිපතිවරේ. එයා ප්‍රකාශ කරනවා හිතුමතේ කිසිම ගාණක් නැතුව. ඉතින් අපිට කියන්න තියෙන්නේ ඔබ සෙල්ලම් කරන්න මිනිස්සුන්ගේ ජීවිත සහ මිනිස්සුන්ගේ කාරණාවල් කරනකොටගෙන අපි දන්නවා බයිබලයේ වචනයක් තියෙනවා මේ පොළවට ලේ දඩවිෂ්ඨයේ ලේ හැලුණා ඒ ලේ දෙවන් වාස කරේ මොරගසනවා කියලා. ඉතින් අවුරුදු 6ක් ගිහිල්ලා තවමත් මේ ලේ මොරගසන සිටිනවා. ඒකයි මොරගසන ලේ කියන මාතෘකාවෙන් කරන්නේ. ඉතින් ඒකත් එක්කම ජනාධිපතිවරයා ළඟදී වේදිකාවක් කියනවා සුප මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් රට තුල ක්‍රියාත්මක වෙනවා සහ ඒ සම්බන්ධව එළිදරව්වක් කියනවා. ඉතින් අපි වැදගත් නිවාසයේ ප්‍රකාශ කරන්න කැමති ඉල්ලීමක් කරනවා. නැවත මේ රට තුල මේ වගේ අගාධයට යන පිළිස මේ වගේ මනුස්ස ජීවිතයකට සෙල්ලම් නොකර අපි දන්නවා මේ ප්‍රහාර සිදු වෙන්න බොහෝ පාර්ශවයන් දැනගෙන හිටියා. බොහෝ පාර්ශවයන් වලට දැනගෙන තිබුණා. බොහෝ අය ඒවල ආරක්ෂා වුණා. හැබැයි සාමාන්‍ය මිනිස්සු තමයි මේකට බිලි වුණේ. ඉතින් අපි ඉල්ලීමක් කරන්න කැමති සහ අපි අවධාරණය කරන්න කැමති මේ ගැන මේ පරීක්ෂණ ගැන මේ එලිකිරීම ගැන අපි අවධානයෙන් ඉන්නවා සහ ඕනම ජාතියක් හින්දු කතෝලික සිංහල ක්‍රිස්තියානි අපි ඔක්කොම එකට ජීවත් වෙන මිනිස්සු නිසා රට තුළ නැවත ජාතිවාදයක් ආගම්වාදයක් දේශපාලන මතයක් දේශපාලන වේදිකාවක් අර කිරීම පිණිස මේ වගේ පාත් ගඩක් නොකරන පිණිස තවත් අන්තවාදී සිතුවිල්ල මේ රට තුළ මිනිස්සු ක්‍රියා කරනවා නම් අවශ්‍ය විදිහට ක්‍රියාත්මක කරලා අවශ්‍ය පරීක්ෂණ කරලා කිරීමක් කරන ඉල්ලන්නේ. ඒ නිසා අපි මෙතන ක්‍රිස්තියානි කණ්ඩායම නියෝජනය කරමින් අපි මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා නැවත රට තුළ ජාතිවාදී නැත්නම් මේ වගේ මෙලෙජ් ප්‍රහාර නැත්නම් දේශපාලනික අවසර විතු කරගන්න පිණිස මේ වගේ අමනුෂ්‍ය වැඩ මේ රට සිදු නොවන පිණිසත් වග බලා ගන්න කියලා. ඒ වගේම මේ හලපු ලේවලට සාධාරණයක් සහ මේ මොරගසන ලේවලට යුක්තියක් මේ රට බලාපොරොත්තු වෙන මුළු ලෝකයක් බලාපොරොත්තු වෙන නිසා අද දවස් අපි මතක් කරන්න කරන්නේ 21 වෙනිදා කියන්නේ ලංකා ඉතිහාසයේ කළු පැල්ලමක් දවස. ඉතින් ක්‍රිස්තියානි තරුණයන් හැටියට ක්‍රිස්තියානි සභාව නියෝජනය කරන හැටියට අපි කියන්න කැමති මේ රටට හෙළි කළ යුතුයි. මේ රට මිනිස්සු දැනගත යුතුයි. මේ පිටිපස්සේ ඉන්නේ කවුද? පිටිපස්සේ දේශපාලකයෝ කවුද? තවමත් නිදැල්ලේ සහ තවමත් ඔවුන් හිතුමතේ ක්‍රියා කරමින් තවත් සැලසුම් දානවා නම් මේ රට ප්‍රශ්නයක්. ඒ නිසා අපි සමාව දෙන්න පුළුවන් කණ්ඩායමක් අපි ප්‍රචණ්ඩත්වයට යන්නේ නැහැ. හැබැයි බයිබල් වචනයක් තියෙනවා අපි සියල්ලම ප්‍රවේශයෙන් සිටිය යුතුයි කියලා. ඒ නිසා නැවත මේ රට තුළ මේ වගේ ප්‍රහාරයක් සහ මේ වගේ අමනුෂ්‍ය වැඩක් නොකරන පිණිස අවශ්‍ය කටයුතු කරන්න කියලා සහ සිදු වුණා වූ ප්‍රහාරයට ඒ ඛේද වාචකයට යම් කිසි සාධාරණ ඉටු කරමින් මේ රටක් ලෝකයක් බලන්නව මේ දේ ගැන මේක තවත් පාස්කු ඉරිදා සමරුමක් නොකර මේකට සැබෑ අර්ථයත් එක්ක ගෙනියන්න කියලා තමයි ඉල්ලන්නේ. සාධාරණයක් ඉෂ්ට වෙයිද මේ ජනාධිපතිතුමාගේ අතින් මේ කිව්වනේ අද ප්‍රකාශයක් පත් වෙනවා කියලා. නමුත් නොවුන්නේ නැහැ. නමුත් ඒත් අපේ කුලතුමා කාර්යතුමා කියලා තිබුණා සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා මේ ජනාධිපති ඒ පිළිබඳ විශ්වාසය කියලා. ඔබට මොකද හිතෙන්නේ? ඔව් ජනාධිපති කීප දෙනෙක්ම මේ වගේ ප්‍රකාශ කරලා තිබුණා. හැබැයි අපි දන්නවා සමහරක් ප්‍රගතින් මේවල දකින්න පුළුවන්. ඉතින් අපි බලාගෙන ඉන්නවා මේ ආණ්ඩුව මේ රජය තුලින් මේ මිනිස්සු සාධාරණ කිටු කරයි කියලා. ඉතින් අද දවසේ එලි කරනවා කියලා තිබුණා. හැබැයි තව ටිකක් අපි කල් දීලා බලමු. තව මේ සම්බන්ධව තව ප්‍රගතියක් එක්ක ඉස්සරහට මේ ගැන වාර්තාව සහ හෙළිදරව් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා සහ බලන් ඉන්නවා. ஆனாலும் இன்று 6 வருஷமானாலும் இன்றைக்கும் அநேகர் கஷ்டப்படுறாங்க. இன்னைக்கு அநேகர் காயங்களோடு இன்னைக்கும் வேதனைப்படுறாங்க. ஆனாலும் அதுக்குரிய காரியங்கள் தேசத்தில் நடக்காது நம்ம பார்த்துருக்கிறோம். நமக்கு தெரியும் நடந்த இந்த பெரிய பிரச்சனை அநேகருடைய வாழ்க்கை இன்னைக்கும் காரியம் நாம் மாறிக்கொண்டிருக்கிறதுனால நாங்கள் இன்றைக்கு கேட்குற நம்ம கிறிஸ்துவ சபைகளாக நமக்கு தெரியும் இது சம்பந்தமாக கத்தோலிக்க சபை
தன்னுடைய காரியங்களை முன்வைத்தது. ஆனால் முதல் முறையாக கிறிஸ்தவ சபையாக நாங்கள் சேர்ந்து எங்களுடைய காரியங்களை முன்வைக்கிறோம். அதே போல் தற்போது ஜனாதிபதி ஆண்ட்ரோகுமார் திசாநாயக் அவர்கள் ஒரு இடத்துல அவர் சொல்லுகிறார், இலங்கையிலே சுப முஸ்லிம் என்கிற மறுபடியும் பயங்கரவாத எண்ணம் கொண்டவர்கள் இப்படிப்பட்ட காரியங்கள் ஈடுபடுகிறார்கள், அவர்கள் நாட்டில் தோன்றுகிறார்கள். அதனால நாங்கள் கேட்கிற ஒரு காரியம், மறுபடியும் இந்த தேசத்திலே இப்படிப்பட்ட அரசியல் லாபத்துக்காக காரியங்களுக்காக இப்படிப்பட்ட இடம் கொடாதபடி இந்த பொதுமக்களுடைய வாழ்க்கை ஜீவியத்தை பொறுப்படுத்தி சரியான காரியங்களை செய்யவும், இதுக்குரிய சரியான சாதாரணத்தை இந்த தேசத்தில் கொடுக்கவும் இலங்கையிலே கிறிஸ்தவ சபைகளாக வாலிபர்களாக இந்த நாளில் ஒரு பேரணியை நாங்கள் முன்வைத்திருக்கிறோம். நன்றி. அப்படியே